Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ 2026 මං කරන පළවෙනි වීඩියෝ එක මේ වීඩියෝ එක මං ගොඩක් දවස් ඉඳන් ගේන්න හිටියා. ඒත් මට බැරි වුණානේ. ඉතින් අද ගෙනාවා room makeover එකක්. ඒකට යන්න කලින් මං ටග් ගාලා හදාගත්ත නූඩල්ස් එකක්. අපි ඒක කාලම අපේ වැඩ ටික පටන් ගමු. මුලින්ම මං ඔයාලට පෙන්නන්නම් මම ඕඩර් කරපු බඩු ටික. මේ තියෙන්නේ පෙන්සිල් කේස් එකක්. මම මේක නිකන් අපේ මේ ළඟ තියෙන ෂොප් එකකින් ගත්තේ. අපේ අම්මත් මේ පාට මට පර්ස් එකක් ගෙනල්ලා මම ඒක ඔයාලට වෙන වීඩියෝ එකකින් පෙන්නන්නම්. මේ පර්ස් එක මට උනේ රුපියල් 700 ගාණයි. ඊට පස්සේ මේක to do list එකක් විදිහට හදන්න පුළුවන්. මේකේ තියෙනවා කෑලි 10ක්. අපිට ඒ කෑලි 10 අපේ ටයිම් එකේ විදිහට මැනේජ් කරගෙන ඉවර වෙලා අපිට කරන්න තියෙන වැඩ ටික ඒකේ දාලා ඉවර වෙලා අපි මේ වැඩේ කරලා ඉවර වුණාට පස්සේ හරි වැරදි ඒ විදිහට කරගන්න පුළුවන් වැඩේට මාක් කරගන්න පුළුවන්. මේක ඇතුලේ තියෙන කොළ නම් අපි වෙනම කපලා දාගන්න ඕනි. මේක මට උනේ රුපියල් 1164යි. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන අයිටම් එක නම් මොකක්ද කියන්න මම දන්නේ. ඒ වුණාට මේක නිකන් අර මෙමරි ක්ලිප්ස් නෙමෙයි මෙමරි ෆොටෝස් වගේ ඒවා දාන්න පුළුවන් එකක්. මේකේ තිබ්බා මේ බෑග්ස් 10ක් ඒ වගේම ක්ලිප්ස් 10ක්. මේක හරියට හදාගන්න මම ෆොටෝස් ටික අරන් තිබ්බේ නැහැ. ඉතින් මම ෆොටෝස් ටික ගත්ත දවසක වෙන වීඩියෝ එකකින් ඔයාලට ඒක අරගෙන එන්නම්. මේක මට උනේ 1402යි. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන්නේ ජුවලරි ඕගනයිසර් එකක්. මෙන්න මේ වලාකුළ බිත්තියක නැත්තම් වීදුරුවක වගේ එකක අලවන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ නෙක්ලස් බැංගල් වගේ ඒවා මේකේ හැං කරන්න පුළුවන්. මේක උනේ 501යි. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන මිනි කැලෙන්ඩර් එක මං හිතුවේ නෑ මේ කැලෙන්ඩර්ස් මේක මෙච්චර චූටි ඇති කියලා. මේක මට උනේත් 501යි. මේක හැබැයි 2025 මාස 2-3ක ඉඳන්ම වගේ තිබුණා. ඊට පස්සේ මම ඔයාලට මෙන්න මේ පෙන්නන අයිටම් එකේ හින්දා තමයි මම ගොඩක්ම ඕඩර් එක ප්ලේස් කරේ. ඊට පස්සේ මෙන්න මේක බුක් ඕගනයිසර් එකක්. මේක ගන්න ඕනි හින්දාම තමයි මම ඕඩර් එක ප්ලේස් කරේ. මේක මට උනේ 3388යි. මගේ මේසෙත් මම මාරු කරානේ. මට කලින් තිබ්බ මේසෙ ස්පේස් එක මදි. ඒ හින්දා මම ලොකු මේසයක් ගත්ත උඩට. ඒක උඩින් තියන්න තමයි ඕක මම සුදු පාටින් ඕඩර් කරේ. ඇත්තටම ඒක මට හිතෙනවා ඒක ගොඩක් යූස්ෆුල් වෙයි කියලා. හැබැයි මම හිතපු තරම් නම් ඒක එච්චර හයිය නෑ. ඕක හරියට සෙට් කරගන්න ඕනි. මා 3-4 පාරක් දඟලලා තමයි හරියට සෙට් කරගත්තේ. ඊට පස්සේ මෙන්න මේ බබල් බෑග් එක මේ දවස්වල ට්‍රෙන්ඩි බෑග් එකක් නේ මේක. මේක මට උනේ 1876යි. ඒක මෙහෙම තිබ්බට ඔකට බඩු දැම්මට පස්සේ ඕක ලස්සනට තියෙනවා කියුට් විදිහට. ඊට පස්සේ මම දරාසකින් ඕඩර් කර අයිටම් ටිකක් මේ තියෙන්නේ ඒවා. මේ ගුවාෂා එක ගුවාෂා එකයි ජේඩ් රෝල් එකයි. පේනව නේද? ඊට පස්සේ මගේ කරවඹුවකුත් තියෙනවා. මේ දෙක නම් මට උනේ 400 ගාණක් මතක විදියට දරාස් එකේ ඔෆර් දාලා තිබ්බා. එතකොට තමයි මම ওই ටික ගෙන්න ගත්තේ. මට ඒ ටික වලට කලින් පෙන්නන්න බැරි වුණානේ. ඊට පස්සේ මේ ලිප් බාම් එක normal ලවර් එකකින් ගන්නව නම් 300 ගාණක් වෙනවනේ. ඉතින් දරාස් එකේ ඔෆර් වලට 180 ගාණකට තිබ්බා. ඉතින් මම ඒකත් ගෙන්න ගත්තා. ඒ වුණාට ඔය මං ආස ෆ්ලේවර් එක නෙමෙයි. ඊට පස්සේ මේ තියෙන්නේ UV ලයිට් එකක්. අපි නේල් කලර්ස් ගාලා ඒව වේලෙන්න කලින් කොහේ හරි තැන් තැන් වල ගෑවෙන්න පුළුවන් නේ. ඒ හින්දා අපි නේල් කලර්ස් ගාපු ගමන් අපිට ඕකට තියලා අපේ නේල්ස් ටික වේල ගන්න පුළුවන්. ඒක මට උනේ රුපියල් 300 ගාණයි. ඊට පස්සේ මෙන්න මේ කණ්ණාඩි දෙක මට උනේ රුපියල් 500 ගාණක්. ඒ වුණාට ওই දෙක මට හරිම කැතයි. ඊට පස්සේ මේක නම් මම ෂෝට් එකක් දාලා තිබ්බා YouTube එකේ. ඔයාලා දකින්නත් ඇති. මේක මං ගත්තේ TikTok page එකකින්. මේක උනේ 1550යි. ඊට පස්සේ මෙන්න මේ ring light එක මගේ ෆෝන් එක කැඩුනට පස්සේ මම ඔය තිබ්බ normal phones තමයි use කරේ. ඒවැ කැම් එක එච්චර quality නෑනේ. ඒ හින්දා හරිම බොඳ වෙලා නැත්තම් කලර් අඩු වෙලා වගේ තමයි පේන්නේ. ඒ හින්දා මං ring light එකක් ඕඩර් කරා. ඔය ring light එක උනේ 2100යි. ඒකේ පාට ගොඩාක් මාරු කරන්න පුළුවන්. දැන් අපි යමු මගේ බෙඩ් එක මාරු කරගන්න. බෙඩ් එක මාරු කරනවා කිව්වට මම මෙතන මාරු කරගත්තේ මගේ බෙඩ් ෂීට්ස්. මොකද ඉතින් අලුතෙන් ඇඳක් ගන්න ඕනේ නෑනේ. අනිත් එක මම මේ ඇඳේ නිදාගන්නෙත් නෑ. මම නිදාගන්නේ පල්ලෙහා කාමරේක.
ඔන්න ඊට පස්සේ මං උඩ ගහලා තිබ්බ වෝල් පෝස්ටර් ටිකත් අයින් කරා. මොකද ඒවැ සමහර ඒවා ගැලවිලා, සමහර ඒවා කලර් ෆේඩ් වෙලා. ඉතින් ඒ ටික කැතයි. ඒ හින්දා මං ඒ ටික ගලවලා අයින් කරගත්තා. ඒ ටික ගලවලා ඉවර වෙලා මම ගිහිල්ලා මම්මගේ තඩි පැන්ඩව ගෙනල්ලා ඇඳ උඩින් තිබ්බා. එයාගේ අතේ චූටි තැනක පොඩ්ඩක් තුවාල වෙලා තියෙනවා, පොඩ්ඩක් ඉරිලා. ඊට පස්සේ මම මෙන්න මේ වෝල් පෝස්ටර්ස් තුන අලෝගත්තා. ඒ තුන හරිම සිම්පල්. ඒ වගේම ඒ තුන හරිම ඊස්තටික්. අනිත් එකේ රෝස පාටයිනේ. ඒ හින්දා මම ඒ තුන ඉතින් අලෝගත්තා. මේ තියෙන්නේ දැන් මගේ බෙඩ් එක. මේ විදිහට මම මගේ ෆොටෝ දෙකකුත් තියලා, ගහකුත් තියලා, මගේ අලිපර්ස් එකක් තියලා, තව මොකද්ද මන් දන්නේ ඒකුත් තියාගත්තා. මේ තියෙන්නේ ඔන්න දැන් මගේ බෙඩ් එක. ඊට පස්සේ අපි යම් මගේ ස්ටඩි ටේබල් එකට. මෙන්න මේ ටේබල් එක තමයි මං කලින් පාවිච්චි කරේ. මෙතන ස්පේස් එක ගොඩාක් අඩුයි. ඒ හින්දා මම හිතුවා අලුතෙන් මේසයක් දාගෙන ඉවර වෙලා ඒ මේසෙ ගන්න. ඊට පස්සේ ඔන්න මම ඔන්න ඔය පෝස්ටර්ස් ටික කපා ගත්තා. මේවා මම ඔක්කොම කලර් print out ගත්තේ Pinterest එකෙන් download කරලා. ඉතින් මම මෙන්න මේ විදිහට පිටියේ හිමීට ඒ ටික අලව ගත්තා. ඊට පස්සේ මං අර අතන කලින් තිබ්බ කොළවැල අරගෙන ඒකිනුත් කෑලි දෙක තුනක් අලව ගත්තා. මොකද ඉතින් ඕවා අපි සල්ලි දීලා ගෙන්න ගත්තේ ඒවනේ අපරාධනේ. ඊට පස්සේ මං අර ගෙන්න ගත්ත බුක් ඕගනයිස් එකත් මමගෙන් තිබ්බා. ඊට පස්සේ මම ඒකත් ඕගනයිස් කරගත්තා. ඊට පස්සේ මම මගේ මේසෙ තිබ්බ කලින් තිබ්බ අයිටම්ස් ඔක්කොම ටික වගේ මේ මේසෙ උඩින් තියාගත්තා. මොකද මට ඒ ටික ගොඩාක් වටිනවා. ඒ වගේම මට ඒ ටික ගොඩාක් වැදගත්. මෙන්න මේ විදිහට මම සබ්ජෙක්ට් 3ටයි ඉස්කෝලේ පොත් ටිකයි වෙනම තියාගත්තා. ඊට පස්සේ අරගෙන ගත්ත කැලෙන්ඩර් එක, ඊට පස්සේ මගේ හයිලයිටර්ස්, ඒ වගේ දේවල් අර ඉස්සරහ තිබ්බ මොකක්ද ඒකට කියන්නේ පෙන් හෝල්ඩර් එක වගේ කෑල්ලට දාගත්තා. මෙන්න මේ මගේ to do list එක. ඒකත් මම පැත්තකින් අරන් තියාගත්තා. මොකද ඒකත් මට ඕනේ. ඔන්න ඉතින් ඔච්චරයි මගේ කාමරේ තියෙන්නේ. මොකද මම නිදාගන්න එක කාමරේක, මගේ ඇඳුම් තියෙන්නේ තව කාමරේක, මම පාඩම් කරන්නේ තවත් කාමරේක. මේ විදිහට තමයි මගේ දවස ගෙවෙන්නේ. ඉතින් ආයෙත් තවත් වීඩියෝ එකකින් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි. සබ්ස්ක්‍රයිබ් නොකරපු කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්, ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරගෙන යන්න. බයි.